දන්නවද ලංකාවේ ලස්සනම තැපැල් කන්තෝරුව මොකක්ද කියලා? ඒ තමයි මේ නුවරඑළිය තැපැල් කන්තෝරුව. අති ශීත දේශගුණයක් පවතින නුවරඑළිය. හරියටම නගර මැදේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තමයි අපිට මේ නුවරඑළියේ තැපැල් කන්තෝරුව දැක ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තටම හරි මේ විශේෂ දෙයක්. මොකද මේක රතු පාට පසුබිම යටතේ තමයි පාට කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ රට ඉංග්‍රීසින් විසින් අල්ලගන්න කාලේ අයලා නුවරඑළිය නගරයක් විදිහට නිර්මාණය කරනවා. එම නගරයක් විදිහට නිර්මාණය කරද්දී තමයි 1894 මේ තැපැල් කන්තෝරුව ඉදි වෙන්නේ. විශේෂත්වයක් තියෙනවා මේකේ. අපිට දැක ගන්න පුළුවන් ඒ කාලෙ විදි වෙච්ච ඔරලෝසුවක් තියෙනවා. ඒක හරි විශේෂ දෙයක්. ඉතින් මේ වෙද්දි නම් මේකේ උඩමහල සංචාරක බංගලාවක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් නුවරඑළිය එන ඔයාලට ලස්සනට ෆොටෝ එකක් ගහන්නත් පුළුවන්. ඒ වගේම මේකේ සුන්දරත්වය දැක බලා ගන්නත් පුළුවන්. ලංකාවේ තියෙන තැපැල් කන්තෝරුව වලින් පැරණිම තැපැල් කන්තෝරුව තමයි මේ නුවරඑළිය තැපැල් කන්තෝරුව. ඉතින් ජනවහරේ මේක හඳුන්වන්නේ නුවරඑළිය රෝස තැපැල් කන්තෝරුව කියලා. මොකද මේ වගේ එකක් ලංකාවේ තියෙන මෙච්චරයි. ඒක 1894 ඉදි කරපු හින්දා මේ වෙද්දි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසින් අපේ රට අල්ලගත්තාට පස්සේ අපි හිතනවා යාලා අපේ රටේ ගොඩක් හොඳ නැති දේවල් කරා කියලා. හැබැයි අපිට යාලා දීපු හොඳ දේවල් අතරින් එයාලා ඉතුරු කරලා ගියපු හොඳ දෙයක් තමයි අතපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ නුවරඑළිය රෝස තැපැල් කන්තෝරුව.